වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. ගොඩක් දවසකට පස්සේ අපි පොඩි ගමනක් යනවා. ඉතින් මේ තියෙන්නේ මගේ අවුට්ෆිට් එක. ඉතින් ඔන්න ඔය විදිහට උදෙන්ම ලෑස්ති වෙලා අපි කුරුණෑගලටත් ආවා. දැන් ඉතින් කුරුණෑගල ඉඳන් හයිවේ එකේ මේරිගමට දාලා තමයි අපි අපේ ගමන යන්න හදන්නේ. කියන්න බැරි වුණානේ. අපි මේ යන්නේ හස්බන්ඩ්ගේ අක්කලා ගෙදර. හස්බන්ඩ්ගේ අක්කා ඉන්නේ ගම්පහ. ඉතින් අපි හදිසියෙම ගම්පහ යන්නේ ඇයි කියලා දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකන් දිගටම බලන්න. ඔයාලට පේනද මේ view එක නම් මාරම ලස්සනයි. ඒ වගේම අද නම් චුට්ටක් වහින්න වගේ කළු කරලා තියෙනවා අහස. ඉතින් මේ වගේ ගමනක් යද්දි දෙපැත්තේ තියෙන දේවල් බල යන එකත් මාරම සැනසීමක්. අද ඉතින් අපිට පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා. අපිට කිව්වට ඔක්කොටම නෙමෙයි ඉතින්. විශේෂ කෙනෙක්ට තමයි. ඉතින් ගිහින්ම බලන්න වෙනවා කාටද මේ සර්ප්‍රයිස් එක කියලා. ඉතින් කලින් දවසේ සේරම ගෙනියන දේවල් ලෑස්ති කරගත්ත නිසා අපිට අතරමඟදී නතර කරන්න උනේ නැහැ. ඒ නිසා අපිට ඉක්මනින්ම ගමන එන්න පුළුවන් වුණා. මම ඉතින් මේ ලොකේෂන් එකත් බලන ගමන් තමයි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තේ. මොකද ගොඩක් දවසකින් vlog එකක් කරන්නත් බැරි වුණානේ. දැන් නම් ඉතින් අක්කලා ගෙදරට ළඟයි. ඉතින් ගිහින් බලමු කාටද සර්ප්‍රයිස් එක කියලා. ඉතින් මේ විශේෂ සර්ප්‍රයිස් එක හස්බන්ඩ්ගේ අම්මට. මොකද අද එයාගේ බර්ත්ඩේ එක. ඉතින් අද සර්ප්‍රයිස් එක එයාට. ඉතින් අපි හදිසියෙම ආවේ හස්බන්ඩ්ගේ අක්කලා ගෙදර. එතකොට තමයි අම්මගේ බර්ත්ඩේ එකට මේ වගේ ලස්සන සර්ප්‍රයිස් එකක් ලැබුණේ. ඉතින් මේ ඉන්නේ අක්කගේ ලොකු දුව. එයායි අක්කයි අක්කගේ චූටි බබයි එකතු වෙලා තමයි මේ දේවල් ලෑස්ති කරලා තිබුණේ. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා දන්නේ එයාට මෙහෙම සර්ප්‍රයිස් එකක් හම්බ වෙයි කියලා. ඉතින් හස්බන්ඩ්ගේ අම්මට නම් ගොඩාක් සතුටුයි. ඉතින් ඔන්න ඔය විදිහට තමා හස්බන්ඩ්ගේ අම්මව සර්ප්‍රයිස් කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හස්බන්ඩ්ගේ අක්කා එයාගේ දුවලා දෙන්නත් එක්ක මේ දේවල් ලෑස්ති කරලා තිබුණේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩෙකොරේෂන් ටිකත් ලස්සනට කරලා තිබුණේ. අපිත් ඉතින් ගොඩක් කාලෙකින් ආවේ. ඒ කියන්නේ අවුරුද්දකට විතර පස්සේ. ඒ නිසා අක්කගේ දුවලා දෙන්නටත් ගොඩාක්ම සතුටුයි. ඒ වගේම අපේ කේමේ බබාට කලාතුරකින් එන්නේ. ඉතින් අම්මට සුබම සුබ උපන්දිනයක් වේවා. සර්ප්‍රයිස් එක වගේම අක්කා මේ වගේ චූටි පාටි එකකුත් ලෑස්ති කරලා තමා තිබුණේ. අක්කා ඉතින් උදේට කන්නත් එක්කම පාටි එකට මේ දේවල් තමා ලෑස්ති කරලා තිබුණේ. මම ඉතින් ටිකක් බඩගින්න හිටිය නිසා දැන් කන්න තමා හදන්නේ. අපි මේ ආවේ ගොඩාක් කාලයකට පස්සේනේ. ඉතින් ටිකක් වෙලා කතා බහ කරලා ලොකු දුවගේ පොත් වගේකුත් තිබුණා. ඒ ටික පොඩ්ඩක් බැලුවා. මොකද මම මේ පොත් චූටි කාලෙත් කියවලා තියෙනවා. ඉතින් ආයෙත් ආස හිතුණා මේ ටික කියවන්න. ඉතින් මෙහෙට නම් මේ දවස්වල ටික ටික වහිනවා. අපිටත් ඉතින් එළියට වහින්න නම් බෑ වහින නිසා. අද ඉතින් අක්කගේ දුවලා දෙන්නත් අපි එනවා කිව්ව නිසා චූටි නිවාඩුවකුත් දාලා. මොකද ගොඩක් කාලෙකින් අපි ආවේ. කොහොම හරි වෙලාව යනවා දැනුනේවත් නැහැ.
ඉතින් මේ තියෙන්නේ මගේ ෆේවරිට්ම කෑම ඉඳිආප්ප. මට දවසේ වේල් 3ට මුණත් ඉඳිආප්ප කන්න පුළුවන්. මොකද මං ඒ තරම්ම ආසයි බත් වලට වඩා ඉඳිආප්ප කන්න. ඉතින් මේ තියෙන ඩෙසර්ට් වලින් මං කන්න ආසම කෑම. මේව නම් ඉතින් කොච්චර කෑවත් මට නම් එපා වෙන්නේ නැහැ. ඒ වුණත් ඉතින් අපේ හස්බන්ඩ් නම් වටලප්පන් කන්න එච්චර කැමැත්තක් නැහැ. එච්චර කිව්වට කොහොමත් කැමති නැහැ. ඉතින් එයා නම් ජෙලි තමයි කෑවේ. ඉතින් එයාට කන්න ජෙලිත් හදලා තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හස්බන්ඩ්ගේ අක්කලා ගෙදර අද මගේ දවස ගත වුණේ. එහෙනම් තවත් ලස්සන දවසකින් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්. බයි බයි.